හරි අපි ඊළඟට බලමු ඇත්තටම මිනිස්සු මේවා සල්ලි දීලා ගන්නවද කියලා. මම මෙතන උදාහරණ දෙකක් අරන් තියෙනවා. මේ මුලින්ම තියෙන මම අර කියපු WhatsApp software එක ඊළඟට තියෙනවා Reels bundle එකක්. මේ මුලින්ම තියපු WhatsApp software එකට මෙයා දාපු ad එකට likes ඇවිල්ලා තිනවා 708ක්. අපි හිතමු මෙතනින් මේ 700න් 350 දෙනයි මෙයාගෙන් buy කරේ. 150යි කියලා. අනිවාර්යයෙන් මෙතන 150කට වඩා buy කරනවා. අපි උදාහරණයක් විදිහට ගමු මෙතනින් 150යි මෙයාගෙන් buy කරන්න කියලා. 350 දෙනෙක් රුපියල් 2000 ගානේ මෙයාට මේ දීලා මේ software එක ගත්තොතින් එයාට ලක්ෂ 7ක ඉන්කම් එකක් එනවා. මේ ඩිජිටල් බ්‍රොකර් බිස්නස් එකේ තියෙන වාසිය තමයි මේ ලක්ෂ 7ම එයාට 100%ක් ප්‍රොෆිට්. එයා ආපහු රුපියලක්වත් මේ software එකට ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහටම මේ දෙවෙනි ad එකේ තියෙන්නේ Reels bundle එකක්. එතන ඇවිල්ලා තිනවා ඒ ad එකට likes 553ක්. අපි හිතමු එතනින් 250 දෙනෙක් මෙයාට රුපියල් 500ක් දීලා මේ product එක buy කරා කියලා. එතනින් එයාට රුපියල් 1,25,000ක ඉන්කම් එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඊළඟට බලමු මේවා කාටද සෙල් කරන්නේ කොහොමද සෙල් කරන්නේ කියලා. මේක සෙල් කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. අර කලින් කිව් පෙන්නුවා වගේ ඔයාලට Facebook ads දාලා මේකේ සෙල් කරන්න පුළුවන්. ඒකට ඔයාලට සාමාන්‍ය රුපියල් 30000ක 40000ක වගේ වියදමක් වෙනම දරන්න වෙනවා මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් රන් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකක් හදලා ඒක හරහා සෙල් කරන්න. එතනටත් ඔයාලට රුපියල් 50000ක 60000ක වගේ වෙනම කොස්ට් එකක් යනවා. ඒ විදිහට ඔයා මේ ප්‍රොඩක්ට් සෙල් කරන්න ගියොත්. එහෙම නැතුව ෆ්‍රී මෙතඩ්ස් දෙක තුනක් තියෙනවා. මෙතන එක මෙතඩ් එකක් අපි දැන් කියලා දෙනවා. අනිත් සීක්‍රට් මෙතඩ් එක අපිත් එක්ක ජොයින් වුණාට පස්සේ ඔයාලට කියලා දෙනවා. පළවෙනි මෙතඩ් එක තමයි මේ ප්‍රොඩක්ට්ස් අවශ්‍ය වෙන අය ඉන්න groups වලට අපි ජොයින් වෙනවා. ඒ කියන්නේ Facebook groups, WhatsApp groups වලට ජොයින් වෙලා ඒකින members-ලට අපි message දාලා තමයි මේවා විකුණන්නේ. හැබැයි ඔයා මේ කට්ටියට මේ groups වලට ජොයින් වෙලා මේකින members-ලට කෙලින්ම මේක විකුණන්න message දැම්මට එයාලා ඔයාලගෙන් මේ product buy කරන්නේ නැහැ. ඔයා මේ videos 1000ක් තියෙනවා රුපියල් 1000යි කියලා කොට කවුරුත් මේ product buy කරන්නේ නැහැ. එහෙම නැතුව ඔයා ඒ මෙම්බර් එක පොඩ්ඩක් chat එකක් දාලා fit වෙලා තමයි මේ product එක ගැන කියන්න ඕන. ඒ දාන්න ඕන messages මොනවද? ඒවට දාන්න ඕන replies මොනවද? කොහොමද මේ chat එකක් හදාගන්නේ කියලා මේ හැම දෙයක්ම අපි ඔයාලට ඉස්සරහදී කියලා දෙනවා. මම දැන් හිතනවා ඔයාලට මේ business model එක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කියලා. අපි ඊළඟට බලමු මේ business එකෙන් කීයක් වගේ earn කරන්න පුළුවන්ද කියලා. මම අනිත් කට්ටිය වගේ මාසෙ පඩිය දවසින් හොයන්න පුළුවන් එහෙමත් නැත්නම් ලක්ෂ 3-4ක් මාසෙට හොයන්න පුළුවන් කියලා ඔයාලා රවට්ටන්නේ නැහැ. ඒක එක එක්කෙනාගේ ලක් එක මත එක එක්කෙනා මහන්සි වෙන ප්‍රමාණය මත ඩිපෙන්ඩ් වෙන නිසා අපි වෙන්න පුළුවන් අවම සම්භාවිතාවය දාලා අපි හිතමු අපි මහන්සි වෙන ප්‍රමාණය 100ට 1යි සාර්ථක වෙන්නේ කියලා මේ බිස්නස් එකේ කැල්කියුලේෂන් එකක් කරලා බලමු කොයි වගේ earn කරන්න පුළුවන්ද කියලා. මම මේ කිය ප්‍රොඩක්ට් ලිස්ට් එකේ රුපියල් 1000 ඉඳන් 3004 වගේ වෙනකන් ප්‍රොඩක්ට්ස් තියෙන නිසා ඇවරේජ් එක විදියට අපි රුපියල් 2000ක් ගමු. ඒ කියන්නේ අපි එක සේල් එකක් කරගත්තොත් අපිට රුපියල් 2000ක් එනවා කියලා හිතමු. ඊළඟට හිතමු ඔයා දවසකට මැසේජස් 100ක් දානවා අර මම කියපු විදිහට groups වල join වෙලා ඔයාට මේකට පැයක්වත් යන්නේ නැහැ. ඒකෙන් එක්කෙනෙක් විතරක් ඔයාගෙන් buy කරත් ඔයාට දවසකට රුපියල් 2000ක් ලැබෙනවා. මං කියන්නේ ඔයා මැසේජස් 100ක් දැම්මම 50ක් buy කරනවා කියලා. අපි වෙන්න පුළුවන් අවම සම්භාවිතාවය ගැන හිතලා අපි හිතමු ඔයා දාන මැසේජ් 100න් එක්කෙනෙක් ඔයාගෙන් buy කරනවා කියලා. අපි හිතමු මේ විදිහට ඔයා හැමදාම මැසේජ් දැම්මත් හැමදාම දවස ගානේ මේ විදිහට එක සේල් එකක්වත් වෙන්නේ නැහැ. අපි හිතමු ඔයා මාසේ දවස් 30ම මැසේජස් දාලා දවස් 15කදී විතරයි ඔයාට ඕඩර් එකක් සෙට් වෙන්නේ කියලා. ඒත් ඔයාට 2000 ගුණ කිරීම 15 රුපියල් 30000ක ඉන්කම් එකක් හදාගන්න පුළුවන්. මේක ඔයා දවසට පැය දෙකක් වගේ මහන්සි වෙලා හරියට උනන්දුවෙන් කරවොත් රුපියල් 50000ක 60000ක වගේ ඉන්කම් එකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ ඩිජිටල් ප්‍රොඩක්ට් රීසෙලින් බිස්නස් එකේ next step එක. අර මම කලින් කිව්ව විදිහට ඔයා දවසට මැසේජස් 100ක් 200ක් දාලා මාසෙකට රුපියල් 50000ක් 60000ක් එහෙම නැත්නම් 20000ක් 30000ක් වගේ ඉන්කම් එකක් අරගෙන මාස දෙක තුනක් කරගෙන ගියාට පස්සේ ඔයා ගත්තේ රුපියල් 30000ක වගේ ඉතුරුවක් එනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මම අර කලින් පෙන්නපු උදාහරණ දෙක විදියට Facebook එකට ඇඩ් එකක් දාන්න ඔයාගේ අතේ ඉතුරු කරගත්ත මුදල ඉන්වෙස්ට් කරලා. ඒ කියන්නේ ඔයා Facebook එකේ රුපියල් 30000ක ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඇඩ් එකක් දානවා ඔයාගේ ප්‍රොඩක්ට් එක දාලා මෙන්න මේ අදාළ ඔඩියන්ස් එකට මගේ ඇඩ් එක පෙන්වන්න කියලා. ඔයා අර කලින් ජොයින් වෙච්ච ගෲප් වල වගේ ඔයාගේ ප්‍රොඩක්ට් එකට අදාළ ඔඩියන්ස් එක කියලා ඔයා Facebook එකට කියනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ ඇඩ් එක අදාළ ඔඩියන්ස් එකට පෙන්වන්න කියලා. එතකොට ඔයාට මැසේජ් දා ඉන්න ඕනේ නැහැ. ඒ ඇඩ් එකට ඔයාට එන මැසේජස් එහෙමත් නැත්නම් ඒ ඇඩ් එක දැකලා කස්ටමර්ස්ලා ඔයාට දාන මැසේජස් වලට රිප්ලයි කරලා ඔයාට ඕඩර් එක දාගන්න විතරයි තියෙන්නේ. මෙතනදී රුපියල් 30000ක ඔයා ඇඩ් එකක් දැම්මොතින් රුපියල් 60000ත් 1,50,000ත් අතර රෙවෙනියු එකක් ඔයාට ගන්න පුළුවන්. ඒ තමයි මේ ඩිජිටල් ප්‍රොඩක්ට් රීසෙලින් බිස්නස් එකේ දෙවෙනි ස්ටෙප් එක. මේ ඩිජිටල් ප්‍රොඩක්ට් රීසෙලින් බිස්නස් එක කොහොමද පැසිව් ඉන්කම් එකක් බවට පත් කරගන්නේ කියලා අපි මේ ස්ටෙප් එකේදී කතා කරගමු. අපි හිතමු ඔයා අර විදිහට රුපියල් 30000 ඇඩ් එකක් දාලා මාස 3-4ක්
කරගෙන යනවා. එතනදී ඔයාලට රුපියල් 60000ත් 1,50,000 අතර රෙවෙනියු එකක් එනවා. එතනින් ඔයා සේව් කරගන්න සල්ලි වලින් මාස 5ක් 6ක් ගිහලා ඔයා ලක්ෂ 3ක විතර ෆන්ඩ් එකක් හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් වෙබ්සයිට් එකක් හදලා ඔයාගේ Facebook page එකකට කනෙක්ට් කරලා Facebook එකේ රන් වෙන ads කෙලින්ම ඔයාගේ වෙබ්සයිට් එකට කනෙක්ට් කරන්න. කස්ටමර් Facebook එකෙන් ඇඩ් එක දකිනවා. එයා ඒ ඇඩ් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ වෙබ්සයිට් එකට යනවා. වෙබ්සයිට් එකට ගියාට පස්සේ කස්ටමර් එතනින් පේමන්ට් එක කරාම එයා දුන්න ඊමේල් එකට අදාළ ප්‍රොඩක්ට් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක යනවා. මෙතනදී ඔයා කිසිම වැඩක් කරන්නේ නැහැ. ඔයා මැසේජ් එකක් දාන්නෙත් නැහැ. මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නැහැ. වෙබ්සයිට් එක හරහා බිස්නස් එක ඔටෝමේට් කරන ඔයාට මෙන්න මේ ස්ටෙප් එකේදී හැකියාව තියෙනවා. හැබැයි මේ ස්ටෙප් එක ඔයාට අද පටන් අරන් හෙට මේ විදිහට කරන්න බෑ. ඔයාට ඒක කරන්න නම් ඔයාගේ අතේ ලක්ෂ 3-4ක් තියෙන වෙනවා. එහෙමත් නැත්නම් මම කියපු ස්ටෙප්ස් ටික ෆලෝ කරනවා. ඔයාට අවුරුද්දක් වගේ යද්දි මේ ලෙවල් එකට මේ ඩිජිටල් ප්‍රොඩක්ට් රීසෙලින් බිස්නස් එක අරගෙන එන්න පුළුවන්. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ බිස්නස් එක මොකද්ද, මේකෙන් කීයක් විතර earn කරන්න පුළුවන්ද කියලා. අපි ඊළඟට බලමු කොහොමද මේක ස්ටාර්ට් කරන්න කියලා. ඔයා මේකට ජොයින් වෙන්න නම් මම අර ඔයාට මුලින් කියපු ප්‍රොඩක්ට් ලිස්ට් එක තියෙන ඇඩ්මින් පැනල් එක එකපාරක් සල්ලි දීලා ගන්න වෙනවා. අපි අර උදාහරණයක් කතා කරා මතකද? අමල් අර ඊබුක් එක එකපාරක් සල්ලි දීලා ගත්තා. අන්න ඒ විදිහට ඔයාට මේ ප්‍රොඩක්ට්ස් ටික තියෙන ඇඩ්මින් පැනල් එක, එහෙම නැත්නම් රීසෙලර් පැනල් එක ඔයාට එකපාරක් සල්ලි දීලා ගන්න වෙනවා. ඊට පස්සේ ඔයා ඒකේ තියෙන ප්‍රොඩක්ට්ස් කී දෙනෙකුට විකුණුවත් අමතර රුපියලක්වත් ඔයා ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම දැන් මේ කියපු විස්තර අනුව, මේකේ තියෙන ප්‍රොඩක්ට් ලිස්ට් එක අනුව මේකෙන් ඔයාට ගන්න පුළුවන් ඉන්කම් එක අනුව ඔයා හිතන්නේ මේ රීසෙලර් පැනල් එක කීයක් වටිනවා කියලාද? ලක්ෂ 2ක් 3ක් 4ක් 5ක්. හරි, මේකේ වටිනාකම මම කියන්නේ නැතුව අපි මේ තියෙන ප්‍රොඩක්ට් ලිස්ට් එක දීලා ChatGPT එකෙන්ම අහමු මේක කීයක් වටිනවද කියලා. මම මෙතන මේක විදිහට ප්‍රොම්ප්ට් එකක් දීලා අහනවා $1000ක් මේක වටිනවද කියලා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ලක්ෂ 3ක්. බය වෙන්න එපා, මේක ඔයාලට ස්ටාර්ට් කරන්න ලක්ෂ 3ක් යන්නේ නැහැ. ඊට වඩා අඩු මුදලක් තමයි යන්නේ. අපි අහමු මේක දීලා මේක ලක්ෂ 3ක් වටිනවද කියලා. ඊට පස්සේ එයා කියනවා මෙන්න මේ වගේ කාරණා දෙක තුනක් සලකා බලන්න ඕනේ මේක ඔව්ද නැද්ද කියලා හිතන්න කලින්. මම ඊට පස්සේ අහනවා මේක වටිනවද නැද්ද කියලා තනි වචනෙන් කියන්න කියලා. එයා කියනවා ඔව් කියලා. ඒ කියන්නේ මේ තියෙන ප්‍රොඩක්ට් ලිස්ට් එක අනිවාර්යෙන් ලක්ෂ 3කට වඩා වටිනවා කියලා එයා කන්ෆර්ම් කරනවා. මම ඊට පස්සේ අහනවා මේ බිස්නස් එක කරලා අවුරුද්දකින් ලක්ෂ 30ක් earn කරන්න පුළුවන්ද කියලා. ආසන්න වශයෙන් $10,000ක් earn කරන්න පුළුවන්ද කියලා මම මෙතනදී අහනවා. එයා කියනවා ඔව් කියලා. මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා මේක කොයිතරම් වටිනවද කියලා. කියපු ප්‍රොඩක්ට් ලිස්ට් එකට අමතරව අපේ VIP රීසෙලර් ක්ලබ් එකේ ලයිෆ් ටයිම් මෙම්බර්ෂිප් එක ඔයාලට හම්බ වෙනවා. ඒක ඇතුළේදී අපි මේ ප්‍රොඩක්ට්ස් සෙල් කරන්න හදන ඇඩ්වර්ටයිස්මන්ට් සහ මේ ප්‍රොඩක්ට්ස් දැනටම අපි කස්ටමර්ස්ලට සෙල් කරලා අපට ලැබුණු රිවිව්ස් ඔයාට යූස් කරන්න අපි අයිතිය දෙනවා. ඔයා මුලින්ම බිස්නස් එකක් ස්ටාර්ට් කරාට පස්සේ ඔයාගෙන් කස්ටමර්ස්ලා ප්‍රොඩක්ට් බයි කරන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයා ගැන ට්‍රස්ට් එකක් නැති නිසා. හැබැයි ඔයාට අපි අර පෙන්නන අපිට දැනටමත් ලැබිලා තියෙන රිවිව්ස් ඔයාට පෙන්වන්න පුළුවන් නම් ඒ කස්ටමර්ගේ විශ්වාසය වැඩි වෙලා ඔයාගෙන් ගන්න තියෙන chance එක ගොඩක් වැඩි වෙනවා. මෙතනදී අපේ රිවිව්ස් ඔයාලා යූස් කරාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි සෙල් කරන ප්‍රොඩක්ට්ස්ම තමයි ඔයාලත් සෙල් කරන්නේ. මේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් රීසෙලින් බිස්නස් එක ගැන කියලා දෙන තවත් තැන් දෙක තුනක් මම දැක්කා. හැබැයි එයාලගේ බිස්නස් මොඩල් එක වෙන්නේ එයාලා කෝස් එකක් තමයි සෙල් කරන්නේ. ඒ කෝස් එකේදී එයාලා කියලා දෙනවා කොහොමද වෙබ්සයිට් එකක් හදලා Facebook page එකක් හදලා මේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් රීසෙල් කරන්න කියලා. ඒ කෝස් එකට එයාලා රුපියල් 5000ක් 10000ක් අතර මුදලක් අය කරනවා. හැබැයි ඔයාලා ඒ කෝස් එකට යොදවන මුදලට අමතරව තව රුපියල් 50000ක් 60000ක මුදලක් අතේ තියෙන්න ඕන මේ බිස්නස් එක පටන් ගන්න. රුපියල් 510 ඉඳලා ඩිජිටල් ප්‍රොඩක්ට් රීසෙලින් පැක් කියලා මිලියන 60 පැක් එකක් තියෙනවා කියලා මිලියන 30 පැක් එකක් කියලා ඇඩ්ස් ඕන තරම් තියෙනවා. හැබැයි මම දැන් මේ පෙන්නපු ඩිජිටල් ප්‍රොඩක්ට්ස් කලෙක්ෂන් එක ඔය එක කලෙක්ෂන් එකක් ඇතුළේවත් නැහැ. මොකද මෙතන අපි පෙන්නපු softwares අපි ඩිරෙක්ට්ම ගන්නේ අදාළ software එක ඩෙවලොප් කරන ඩෙවලොපර්ස් ලගෙන්. ඊට අමතරව මේ පෙන්නපු ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ඔක්කොම අපි selling rights ඇතුව, ඒ කියන්නේ ආපහු විකිණීමේ අයිතිය ඇතුව අදාළ sellers ලගෙන්ම ඩිරෙක්ට්ම buy කරන දේවල්. ඉතින් ඔයාට තීරණය කරන්න පුළුවන් අර වගේ රුපියල් 5000ක් 10000ක් දීලා කෝස් එකක් කරලා ආපහු බිස්නස් එක කරන්න රුපියල් 50000ක් 60000ක් වේදම් කරනවද? එහෙමත් නැත්නම් අපිත් එක්ක එකතු වෙලා එකපාරක් විතරක් ඉන්වෙස්ට් කරලා මේ බිස්නස් එක ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන යනවද කියන එක.